Yo guys, ගොඩදාකට පස්සේ අද වීඩියෝක් කරන් ආවේ. ඒකත් දිග වීඩියෝ එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ටිකක් ෂෝට් ගේමින් කිව්වට පස්සේ ඒ පැත්තෙන් ගියොත් ෂෝට් වීඩියෝ එකක්. මේක විනාඩි පොඩි ගානකේ වැඩි වෙලා සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැති නිසා හිතුවා වීඩියෝ එකට විතරක් චූටි ගේම් එකක් ගහලා දාන්න. ඒකට තමයි මේ වීඩියෝ එක කරන්නේ. පොඩි අසනීප තත්ත්වයන් හින්දා තමයි වීඩියෝ එකක් දාගන්නත් බැරි වුණේ. දැන් බලමු ඉස්සරහට පුළුවන් ටයිම් එකක් ආව ගමන් වීඩියෝ එකක් අරන් එන්න හිතන් ඉන්නවා. කියන්න බෑ ඉතින් කොහොම වෙයිද කියලා. ඉතින් මම අර කලිනුත් කිව්වා වගේ මේක දාන්නේ අර ගොඩ දවසකින් වීඩියෝ එකක් දාපු නැති නිසා. ඒකටම තමයි මේක මේ රෙකෝඩින් කරන්නේ. අපි බලමු එහෙනම් මොකක් වෙයිද කියලා. බලමු මැප් එකේ මොකක්ද අපි තෝරගන්නේ. ඒක සෙටිස් නෑ වගේ. ඊළඟ පොට් එක මොකෝ. මට ඉතින් එතන හොඳයි කියලා. අපි එහෙනම් එතනදී රේස් එක ගහලා බලමු මොකක් වෙයිද කියලා. මේ ප්‍රෝස එකේ වීඩියෝ වලට වඩා සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මේ IGA එකේ වීඩියෝස් බලලා තිබුණා. එන්නේ කට්ටිය කැමති පරණ ගේම් වල වීඩියෝ බලන්නද දන්නෙත් නෑ. බලමු ගේම් නම් තියෙනවා ටිකක් එක වයින් ප්ලේ කරන්නත් කම්මැලි. IGA එකේ දැන් බලමු ඉස්සරහට තියෙනවා මතකෙට 7 වෙනි මිෂන් එක. බලමු මේකෙත් වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා ළඟදීම කියන්නේ අද හෙටම. බලමු පුළුවන් ටයිම් එකක් ආපුවම ඒකේ වීඩියෝ දානවා මම. දවස්වල නම් පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න වෙන්නේ නැත්නම් මේ කරන ජොබ් එකත් එක්ක වෙන්නේ නැති කේස් එකක්. පහුගිය දවස් ටිකක් ලෙඩ වෙලා ඒවත් එක්ක නැත්නම් පහුගිය දවස් ටිකක් ටයිම් එකක් තිබුණා. අර ලෙඩ වුණ කේස් එකකින් තමයි බැරි වුණේ. දැන් තියෙන ජොබ් කේස් එක. අපි බලමු එහෙනම් යාළුවනේ. මොකද්ද වෙනද වගේ මගේ කැමතිම එක තෝරගමු. ඉතින් මන්නම් ඒක ඇත්තටම මේ ෆෝඩ් කියලා ගහ දෙන ෆෝඩ්ද දන්නෙත් නෑ. මට ඒකට මං කැමති. අර ගේමින් channel කරන අනිත් අය වගේ කියන්නේ වාහන පියමද වැඩි දුරට ඒව මෙව මම දන්නේ නෑ. ආවුනේ මොකද්ද ඊටතර ගේම් එකේ ජාතකේ දන්නෙත් නෑ. බලමු ඉස්සරහට ඒකයි විස්තරත් හොයාගෙන පැහැදිලිව එහෙම වීඩියෝ කරන්න අදහසකුත් තියෙනවා. බලමු මොකක් වෙයිද කියලා. ඔය වැඩි කියන්නේ මේක ස්පෙයා වීල් දෙකක් තියෙනවා කොහෙද? ඔය දෙකක් තියෙනවා. ගැම්මක් තමයි ආයි. ඔක්කොම මේම බොරු ටිකක්ද මන්ද තියෙන්නේ. ඒනොට අරුනේ මේක නිකන් සෙට් වෙන්නේ නෑ වගේ මේ ගේම් එක. ඇත්තට සෙටිස් නෑ මේක. කියන්නේ මේ ගේම් එකේ මේ පාරට සෙටිස් නෑ. මේක සාමාන්‍ය අනිත් පාරට නම් මර විදියට සෙට් වෙනවා. පුදුමයි මේකට සෙට් වෙනුනේ තියෙන්නේ. හරි ඉතින් කොහොමවත් එකයි දැන් තෝරගෙන ඉවරයි. සෙට් වුණත් එකයි නැත්ත් එකයි. බලමු දැනට 3 වෙනි පොසිෂන් එකේ ඉන්නවා. තුන්වෙනිය වෙන්න ලැජ්ජයි වගේ යාළුවනේ. පළවෙනියම වෙන්නත් ඕන. වෙන්න පුළුවන් ඒවිත් දන්නෙත් නෑ. පාරෙන් පිට වෙන්න. රිවයින්ඩ් කරන එක ගැන වැඩි හිතන්න එපා. කියන්නේ මේ ලොකු YouTube කරන කට්ටියත් ඒ කියන්නේ ඒක කරනවා. එහෙනම් මේ චූටියට කරන මං ගැන හිතන්න එපා වුණා. බලමු. මෙහෙම කරලා හරි දින්නේ බෑ මේක. අඩේ. හොඳයි මේක රිවයින්ඩ් ඔප්ෂන් එකක් දීලා තියෙන්නේ. නැත්තම් ඉතින්
මල්ල පැන්න කීබෝඩ් කොන්ට්‍රෝල් එකත් කුඩු කරලා එන ක්‍රියාවක් වෙනවා මෙතන. අඩෝ යාතිට අපු ගියා කරේ ගල් මූසලයක්. මට වෙන්නේ මේ ෆස්ට් ප්ලේස් එක නම් කොහොමදවත් ගන්න වෙන්නේ නැහැ. අනුතන සෙකන්ඩ් එකටවත් try එකක් දෙයිලා බලමු අපි. සෙකන්ඩ් එකත් බැරි වෙන ලයින් එකක් තියෙන මේ යන විදියට. තත්ත්වය ඊටාම භයානකයි. කෙලිම කියනවනේ. තත්ත්වය දරුණුයි. රෙදි නෑ ඉතින් තරන්නේ. ජීවිතේට මේ තර්ඩ් ප්ලේස් එකක් අරගෙන නෑ යාළුවනේ. ෆස්ට් ප්ලේස් ගැහුවොත් නිසා. සමහර හරින කාලෙකින් ඉඳන් සෙල්ලම් කරන්නේ ප්‍රොසෙසර් හිතන්නේ එහෙම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ නොහිතන පැති තියෙනවා මේ යාළුවනේ. අර පොඩි වීඩියෝ එකක් දාන්න ඉතින් ආවට මට පේන්නේ මේ වීඩියෝ එක දිග වෙනවා වගේ දැනුත් විනාඩි 10ක් විතර ගියාද මන්දා. ඉතින් ඉතින් නම් යන්න 10ක් කියලා දැන් දැනුත් පහු වෙලාද කොහෙද මේක දැන් ඉතින් එඩිට් කරලා අප්ලෝඩ් කරනකොට හොඳයි. මේක අද දාන්න වෙන්නේ මට වෙන්නේ මේක මේ හෙටම අප්ලෝඩ් කරනවා. ලයිව් එක සෙට් වෙන්නේ දැන් මේක දැම්මයි කියන්නේ views ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනලා ඉනවා. අඩු වෙන ලයින් එකක් තියෙන. හරියට හරි. ඒක රෙදි ඉල්ලේ සෙකන්ඩ් ප්ලේස් එකක් ගත්තමයි වෙන්නේ. සෙකන්ඩ් ප්ලේස් අරගෙනක් තියෙනවා මේක අර සෙල්ලම් කරපු ගොඩක් සෙල්ලම් කරපු කාලයක් තුනේ ඒක ඒ දවස් ගන්න සෙකන්ඩ් ප්ලේස් එකක් ගත්තේ වෙන්නේ. හවුලන්නේ කොහොමද ප්ලේස් එකක් තියෙනවනේ. හරි එහෙනම් යාළුවනේ මේ වීඩියෝ මම මෙතන නවත්තනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඊළඟ වීඩියෝ එකත් දැන් බලන්න මේක බලලා channel එක subscribe කරලා යන්න. ජය වේවා.